නිරීක්ෂණ චාරිකාවක අපි මේ යෙදෙන්නේ ලබන සතියේ ළමයි එක්ක යන්න යොදාගත්ත පාර. එතකොට ඒකේ ටයිම් ගැන අපි නවතින තැන් ගැන සහ කොහොමද ළමයිට මොනවද අපි මේක හරහා ළමයිට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ කියා දෙන්න බලාපොරොත්තු වෙන සහ ඒකල අත්දැකීම් වලට එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණය. ඉතින් ඒ සඳහා නිරීක්ෂණ චාරිකාවක තමයි අපි මේ යෙදෙමින් ඉන්නේ. ඔවද අපි මේ විවර චාරිකාවේ ළමගේ ශේෂ්ඨාරිකාවේ පළවෙනි නැවතුම් ස්ථාන වලට ඇවිල්ලා තියෙනවා. අපි විදුහල්පතිතුමාගේ පොඩි අදහසක් බලාපොරොත්තු වෙන පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද අපිට? අපි 29 වෙනිදා විවර චාරිකාවක් ඇටියට මේ සාන්තාන්න කොල්ලීනේ එකේ යොදාගෙන තියෙනවා. අපි දැන් අදට පටන් ගත්තා මේ විවර චාරිකාවට ඉස්සෙල්ලා අපි පෙර දෙකීමක් ඇටියට මේ චාරිකාව බලන්න ආවා. මේ අපේ පළවෙනි නවාතැන් හැටියට තමයි මේක තෝරගත්තේ. මෙතන මේ නවාතැන් පොලේ ගොඩක් මේ පරිසරයේ ජීවත් වෙන විශේෂයෙන්ම කුරුල්ලෝ පිළිබඳ ලොකු විස්තරයක් තියෙනවා අපිට බලා ගන්න අපිට දැනගන්න ළමයිට උගන්වන්න. ඉතින් අපි මේ නවාතැන් පොලේ තියෙන විස්තර දැනගෙන ඒ කුරුල්ලෝ ගැන දැනගෙන පරිසරය පිළිබඳ දැනගන්න අපි අදහසක් තියෙනවා. ඉතින් අපි බලමු තව ඉස්සරහට අපි ඇවිදින්න අදහස් කරන්නේ නෝ ඒ තැන් වල වැඩි විස්තරයක් අපිට පසුව සැකයක්.